ඔන්න මං අදගෙන ආවා මගේ අලුත්ම ඩිසයින් එකක්. බලමු මොකක්ද කියලා. මේ තියෙන්නේ මම අලුතින් මහපු ලස්සන ගවුමක්. මේ මල print එකක් තමයි ගිහින් තියෙන්නේ. ඉතින් මෙදා පාර ලස්සන රේන්ද ඩිසයින් එකක් මම ගවුමට එකතු කරලා තියෙනවා. මං හිතන්නේ ඒකෙන් තමයි මේ ගවුමේ ලස්සන තවත් වැඩි වෙලා තියෙන්නේ. මේක කොට ගවුමක්. මම පෙන්නන්නම් මේක මැටීරියල් එක කොහොමද කියලා. මාෂා විස්කෝස් ඉතාලියන් ක්‍රේප් වගේ ෆැබ්‍රික් එකක් නෙමෙයි මේක. මේක මට හම්බුණ හොඳම ෆැබ්‍රික් එකක්. මම ළඟට කරලා පෙන්නන්නම්. මේ ෆැබ්‍රික් එක තමයි රෝස් කොටන් ෆැබ්‍රික් එක. බූල් පිපෙන්නේ, නූල් ඇදෙන්නේ ඒ මුකුත් වෙන්නේ නැහැ. ඒ වගේම මාෂා වගේ රස්නයක් නැහැ. හරිම සැහැල්ලුයි මේක. හරිම සනීපයි. දාඩිය දාන්නේවත් මේ මුකුත් වෙන්නේ නැහැ මේ මැටීරියල් එකේ. අපි බලමු මේක ඇඳලා පස්සේ කොහොමද ලුක් එක කියලා. ඔන්න මම ඇඳගෙන ආව ගවුම. ඇත්තටම මමත් බයෙන් හිටියේ මේ ගවුම මේ මට කැතට දීයේද කියලා. මොකද මම මහත හින්දා සාමාන්‍යයෙන් රැලි ගවුම් ටිකක් කැතට වගේ පෙනෙයි කියලා මං හිතුවා. ඒ වුණාට මේක හරිම ලස්සනයි. හරිම ලස්සනට තියෙනවා. ඇඟේ ෂේප් එක ගානට තියෙනවා. ඒ ගවුමේ මේක print එකක් තියෙන්නේ. ඒකත් හරිම ලස්සනට තියෙනවා. වීඩියෝ එකේ ටිකක් ලා පාටට මේ රෝස පාට පේන්නේ. හැබැයි ඇත්තටම ගවුම ඊට වඩා චුට්ටක් විතර තද පාටයි රෝස පාට. ඉතින් ඔයාට මේ පාට වගේම කළු පාට, තද නිල් පාට, navy blue එක වගේම මෙරුන් එකක් ගන්න පුළුවන්. මම උඩින් දාන්නම් පාට ටික. ඉතින් ඔයාට මේ ගවුම ගන්න පුළුවන්. ගවුම ඕඩර් කරන්න මෙන්න මේ නම්බර් එකට දැම්ම මැසේජ් එකක් දාගෙන යන්න.